බරව රෝගය හැදෙන්නේ ශුද්‍ර පණුවෙක් නිසා. දැන් ශුද්‍ර ජීවියෙක් තමයි එතකොට. හැබැයි අපි මේ දක්වා ඉගෙනගෙන තියෙන බැක්ටීරියාවද වෛරස් ඒ මොකවත් නෙමෙයි. කවුද මෙයා? පණුවෙක්. අනිත් එක මෙයා රවුම් පණුවෙක්. රවුම් පණුවෙක් නම් පුරුක් පණුවෙක් නෙවෙයි නම් ඒ කියන්නේ මේ ඇනලීඩ ගැන නෙවෙයි කියන්නේ. රවුම් පණුවෙක් නම් මෙයා කවුද? නෙමටෝඩා. නෙමටෝඩා අයගේ බාහිරින් යම් උච්චර්මයක් තිබ්බද නැද්ද? තිබ්බා. ඒගොල්ලෝ ඒ උච්චර්මයේ ගලව ලොකු වෙනවා. ඒකට කියන්නේ මොන හැලීමද? හැව හැලීම. එතකොට එහෙම ලොකු වෙනකොට අපි කියනවා ඒ අවදි කීට අවදි. එහෙම ලොකු වෙලා තමයි ලොකු මේකා වෙන්නේ. ලොකු මේක කෙනා වුණාම අපි කියනවා සුහුඹුලා. කීටයින්ට ඉංග්‍රීසියෙන් කියන්නේ ලාවේ. හෙන්ඩලියන්. කීටයට ඉංග්‍රීසියෙන් කියන නම මොකද්ද? ලාවේ. ඒ නිසා ඒ බිත්තර පිපිරිලා එන කීට වර්ග හැව හලන ගානේ එයාගේ දිග වැඩි වෙනවා. ඒත් අපි කීටින්ට නම් දෙනවා L1 L2 L3 කී L4 ඔහොම යනවා. ඇයි L කියනවා කියන්නේ? ලාවේ කියන්නේ. සමහර අය හිතන් ඉන්නවා මේ L දාන්නේ length කියන්න කියලා. ඒක එහෙම හිතුවට කමකුත් නැහැ. මොකද length එකත් එන්න වැඩි වෙන නිසා. රයිට් මම මේ අතිරේකව කියන්නේ ළමයි මේ ඔයාලා මේ පශු වෛද්‍ය බැරි වෙලා හරි ගියෝ. හරිද? මේවා තියෙනවා සාගරේ වගේ. හරි. සාගරේ වගේ. thank you. එතකොට ඒ හින්දා මේවා මේ ඕනවට වඩා ඕනේ නැහැ. අපේ මට්ටමින් අපි මේක අතගාගෙන යන්න ඕන. මේ ඕනවට වඩා මේක දිග ගියොත් ඒ විස්තරයි අපි විභාගයට ඕන ලියන්න ඕන විස්තරයි පැටලෙනවා. තේරෙනවද? ඕනක නොලියවි එපා එක ලියුණා කියලා ලකුණු දෙන්නේ නැහැ. තේරුම්න්නේ? එතකොට මේ බරව පණුව. එතකොට මෙයාට අපි සිංහලෙන් ඔන්න කියන නම බරව පණුව. මේ තමයි රෝගකාරකයා. එහෙනම් රෝගකාරකයා එක්තරා මොනටෝඩාවෙක්ද? නෙමටෝඩාවෙක්. එයාගේ නම වුචරේරියා බැන්ක්‍රොෆ්ටි. කොබන් හයියෙන් කියන්නේ? බැන්ක්‍රොෆ්ටි නෙමෙයි. කොබන් අය කියන්නේ වුචරේරියා බැන්ක්‍රොෆ්ටි. W බැන්ක්‍රොෆ්ටි කියලාත් කියනවා. ඒතර අපේ භාෂාවෙන් එයා බරව පණුව. එයා තමයි රෝගකාරකයා. මහා ජීවියෙක්ද ශුද්‍ර ජීවියෙක්ද? ශුද්‍ර ජීවියෙක්. ශුද්‍ර පණුවෙක්. බරව මදුරුව තමයි රෝග කවුද? වාහකයා. එයාගේ නම කියුලෙක්ස්. ක්වින්ක්වි ෆේෂියේටස්. උගේ සද්දෙන් තමයි නම දාලා තියෙන්නේ. කොබලන් කියන්නේ මොකද්ද නම? බරව කට්ටියගේ එක්කෙනාගේ නම මොකද්ද? කියුලෙක්ස් ක්වින්ක්වි ෆේෂියේටස්. මම මේ බලන්නේ අකුරු හරිද කියලා. Queen Q දැන් හරි. උච්චරේරියා හරි. එතකොට ක්වින්ක්වි ෆේෂියේටස් කියන එක ලොකුවට කියවෙන්නේ. කියන්න තමයි අපි කෙටියෙන් උඩ sweet and short and sweet කියන මොනවාද? කියුලෙක්ස්. කියුලෙක්ස් මදුරුවගෙන් හැදෙන්නේ.
මෙයාගේ தත්ත්වය වෙනස්. මෙයා අඳුරු අලු පාටයි. මෙයාගේ මොකද්ද පෙනුම? අලු පාටයි. අනිත් එක සමනල්ලෝ මෙහෙම අල්ලපුවාම පොඩි කුඩක් ගෑවෙන්නේ. අන්න ඒ වගේ මහ ජරා කුඩක් තියෙනවා මුගේ. හරි මූණිකමට අපේ ඇඟේ මෙහෙම හයියෙන් වැදුනත් අර කුඩ දාලා තමයි යන්නේ. ශල්ක කියලා කියනවා. කොබන්ද කියන්නේ මොනවද ඒවට කියන්නේ? ශල්ක. මෙයා අරයට වඩා චුටක් වෙනස් කිව්වේ මෙහෙමයි හැසිරීමෙන් විතර දැමීමෙන් පවා. මෙයා විතර දාන්න තෝරගන්නේ පිරිසිදු ජලය නෙවෙයි. දූෂිත ජලය. කාණු වල එක තැන පල් වෙමින් තියෙන ඒවා. ඒ කතන්ද දැන් බලන්නකො මේ ඒ කියන්නේ මේ නිර්පරාදේ වතුරේ රැස්වීම කියන එක පිරිසිදු තිබ්බත් එකයි දූෂිත තිබ්බත් එකයි කොහෙන් හරි කෙලවෙනවා. වතුර කියන එකේ මේ ක්‍රැස් වෙලා තියෙන හොඳ එකක් නෙවෙයි පාලනයක් නැත්තම්. හරි? එතකොට මම පින්තූරයක් දෙනවා නැත්තම් ඔයාලට මේක රූපෙන් තමයි ඒ විස්තරේ පොඩි වෙන්නේ. හරි? දැන් අනිත් එක මේ 22 පිටුවේ එන්නකෝ මැද වාහකයා කියලා තියෙනවා. වාහකයා කියන තැන අන්තිම කාරණේට කලින් එක බලන්න ගැහැණු මදුරුවා අර බිත්තිය මතද ජලය මතද ජලයේ මතු පිට පාවෙන පහුරක් ආකාරයේ බිත්තර තනි තනිව දමයිද ගොනුවක් දමයිද ඒකයි මේගොල්ලෝ ගොඩාක් අරයකින් වෙනස් අරයාගේ ගති වලින් ගොඩක් වෙනස් අරයා කියන්නේ කාගේ ගතිද මේ ඩෙන්ගු එක්කෙනාගේ ගති වලින් මෙන්න අපේ හැම මේ තියෙන්නේ සමට ආසන්න පර්යන්ත රුධිර වාහිනී සමට ආසන්න පර්යන්ත රුධිර වාහිනී මේ තියෙන්නේ රුධිර වාහිනී ළඟම තියෙන අනිත් මොන වාහිනියද රුධිර වාහිනී ළඟ මොන වාහිනියද තියෙන්නේ මොන වාහිනියද තියෙන්නේ වසා වාහිනී හරිද මේ තියෙන්නේ අපේ ඇඟ ටිකක් ඇතුලේ තියෙන රුධිර වාහිනී පර්යන්තේ නොඋනත් ඇඟ ඇතුලේ තියෙනවා මේ ඉන්නේ කියුලෙක්ස් මගේ අම්මී කොහොම හරි අපිට නෑ ඌ ඉන්න විදිය මේ කොහොම හරි හිටපු දෙන් හරි ඊට පස්සේ මේ තියෙන අපේ පෙනහලු මේ තියෙන පෙනහලු අපේ ඇඟේ හරි වෙන්නේ මේකයි මදුරුව අපේ ඇඟට ලේ බොණ්ඩ ආවට පස්සේ ලේ බොද්දි ඒ උගෙන් අපේ ඇඟට එනව නෙමෙයි ලේ බොණ්ඩ වෙල්ල හැම මතු පිටට යවනම් ඇති මුගේ ඇඟේ වටේ ඉන්න බරවක් කීටයෝ අපේ හැමට වැටෙනවා හැම මතු පිටට කවුද වැටෙන්නේ කීටයා හැම මතු පිටට වැටිලා ඌ හැම පසාරු කරගෙන රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා ඔන්න කීටයා හැම පසාරු කරගෙන ඉනවා දැන් මේක අපිට ඇහැට පේනවද ඇහැට පේන්නේ නැද්ද ඇහැට පේන්නේ මේ කීටයා පස්සේ එහෙම්මම එනවා රුධිර සංසරණයටද වසාද වසා පද්ධතියට එනවා මේ රුධිරය මේ වසා පද්ධතිය වල මේ කීටයින්ට ඉන්න පුළුවන් අවුරුද්දක් විතර ඉඳලා මේ කීටයාපත් වෙනවා සුහුඹුලා බවට කොබන් හයියෙන් කියන්නේ මේ සුහුඹුලාට අපි කියනවා සාමාන්‍යයෙන් L3 කීටයක් නම කියන්නේ ඒතර එහෙම වෙන්න එහෙනම් මේ කීටයන් නිකන් ඉඳින්න ඕනද හැව හලන්න ඕනද හැව හලාගෙන යන්න ඕන කොච්චර කාලයක් මේ ඇතුළේද මෙයා එනවා කීවේ
වසරක් ඇතුළත හිතන්න එතකොට මේ මදුරු දෂ්ටණයෙන් අවුරුද්දක් විතර යනවා ලෙඩේ හැදෙන්න. අපි හිතන්නකෝ ඒ ගිහිල්ලා ඔය දූෂිත ජලය තියෙන පැත්තක පොඩි රවුමක් දාලා නෑදෑයකුත් බලලා ආවා කියලා. ඒ ගිහිල්ලා තමයි මේ පහුදා සතිය හැදෙන්නේ. මේකේ භයානක මේකයි. නිදන්ගත රෝගයක් මේක. හරි? සුහුඹුලා අවුරුද්දක් ඇතුළත බිත්තර දානවා. බිත්තර පිපිරිලා හැදෙනවා. මෙන්න මේ කීටයාගේ නම මේ මයික්‍රොෆයිලේරියා. කොබන් හයියෙන් කියන්නේ කීටයාගේ නම? මයික්‍රොෆයිලේරියා. බිත්තර වලින් මුලින්ම එන එකට කියන්නේ මයික්‍රොෆයිලේරියා කීටයෝ. ඊට පස්සේ මෙතන ලියන්නම් ඈ. දැන් මේ ඔක්කොම කෙලිසෙල්ලන් මොන පද්ධතිය ඇතුළේද? දැන් බලන්නකෝ මේ බිත්තර දාන්න සුහුඹුලෝ ලිංගික එකතු වෙන්නත් එපේ. ඒ ඔක්කොම මේකයි. දැන් උන් ඒක ඒ වැඩි වෙනකන් මේ වසා બ્લોක් වෙනවා. වසා ගලන එක සාමාන්‍ය විදිහට යනවද બ્લોක් වෙනවද? બ્લોක් වෙනවා. එතකොට මේ පටක අවට ඉදිමෙනවා. පටක අධිවර්ධනය වෙනවා. එතකොට තමයි අර පටක ලොකු වෙලා අදාළ අවයව ලොකු වෙන්නේ. ඒකයි කේස් එක. ඊළඟ දැන් මේ මයික්‍රොෆයිලේරියා ආවට පස්සේ මේ මයික්‍රොෆයිලේරියා යනවා අපේ සාමාන්‍ය රුධිර සංසරණයට. මේ සාමාන්‍ය රුධිර සංසරණයට යනවා. පර්යන්ත නෙමේ සාමාන්‍යකට යනවා. ගිහින් මේගොල්ලෝ දිවා කාලයේදී යනවා කොහෙ මොකක්ද මම යන්නේ? පෙනහළු. දිවා කාලයේදී යනවා පෙනහළු වලට. මේක මේගොල්ලන්ගේ හැටි. රාත්‍රී කාලයේදී එනවා රාත්‍රී කාලයේදී එනවා මෙහාට. මට කියන්නේ මේ සාමාන්‍ය මේ නිකං රුධිර සංසරණ පද්ධතියද පර්යන්ත රුධිර සංසරණ පද්ධතියද? පර්යන්ත මේ හැමේ ආසන්න රුධිරයට එනවා. තේරුණාද? ආයේ දමල් වෙද්දි පෙනහළු වලට යනවා. ආයේ රැ වෙද්දි පර්යන්ත රුධිරයට යනවා. ඒ උන් වෙනම අතලයක් ගන්නවා. මේ කවුද මේගොල්ලෝ මෙයාට කියන නම මොකද්ද? මයික්‍රොෆයිලේරියා. ඒතර පෙනහළු වලින් හොයාගන්න පුළුවන් වෙන්නේ සුහුඹුලෝද මයික්‍රොෆයිලේරියාද? මයික්‍රොෆයිලේරියා. පෙනහළු වලින් හොයාගන්න ඕනද? එච්චර කට්ටක් කන්න ඕනද? නැත්තම් රැට මේම පොඩ්ඩක් ඇඟිල්ලක් සිදුරු කරලා ලේ ටිකක් ගත්තාම පුළුවන් මේ වැඩේ කරන්න. ඒකයි බරව චෙක් කරන්න දෙන්නේ දවල්ද රෑද? සෞඛ්‍ය නිලධාරීන් එන්නේ ගෙවල් වලට රෑ. ආවහම නිදි කියලා ඒ යවන්නේ. දැන් නිදි එතෙන්ද උදේ එන්න. රෑට එන්නේ. ඒක ඒගොල්ලන්ට කියනවා වගේම මුන්ටත් කියන්න ඕනේ. ඒ යනවා තමසලා උදේ එනවා කියලා. ඊට පස්සේ රෑට නිකමට කිව්ලෙක්ස් මදුරුවෙක් ඇවිල්ලා ලේවුරා බීවොත් දැන් මයික්‍රොෆයිලේරියා ඉන්නේ කොහෙද? ගැඹුරු රුධිරයේද පර්යන්ත රුධිරයේද? ලේවුරා බීපු ගමන් මේ ගෝතය යනවා මෙතෙන්ට. මේ කවුද මෙයා? මෙයා කිව්ලෙක්ස්. ඌ දන්නේ ඌට මොකද්ද වෙලා තියෙන්නේ. උගේ බඩවැල් වල එක එක විදිහේ හැවහැලීම් වෙලා ආපහු බිහි වෙනව කවුද? කීටයා. ආයේ මේ කීටයා මේ සුපුරුදු චක්‍රය යනවා. දැන් මෙහෙමයි මේක මේ පින්තූරේ නිසායි ලේසි. නැත්තම් අර එන විස්තරයක් තියෙනවා. හරි? දැන් මේක මම මේ කල්පනා කරලා මේ පින්තූරේ දෙන්නත් හේතුව ඒක නැත්තම් ලොකුවට පාඩම් කරන්න එන එක තමයි මේ ලේසි උනේ. එතකොට මේ විස්තරේ දැන් ආයෙ බලන්න කිව්ලෙක්ස් මදුරුවෙක් ඇවිල්ලා අපේ ඇඟේ ලේ බොණ්ඩ යා හැම මතු පිට ආවම එයාගේ ඉන්න කීටයෝ පතිත වෙනවා සමට සම පසාරු කරගෙන රුධිර සංසරණයට යනවා. ඒකෙන් වසා සංසරණයට යනවා. වසරක් ඇතුළත ඒ කීටයා සුහුඹුලා බවට පත් වෙනවා. එයාගේ නම L3. සුහුඹුලා ලිංගිකව එකතු වෙලා බිත්තර දානවා. බිත්තර පිපිරිලා යනවා මොන කීටයෝද ඒගොල්ලන්ට කියන්නේ?
මයික්‍රෝෆයිලේරියා කීටයෝ ඒගොල්ලෝ ආපහු යනවා මොන සංසරණ පද්ධතියද? රුධිර සංසරණ පද්ධතියට. ඒකදී දිවා කාලයේදී ඒගොල්ලෝ පෙනහළු වලට යනවා. රාත්‍රී කාලයේදී පර්යන්ත රුධිර සංසරණ පද්ධතියට යනවා. නැවත මදුරු දෂ්ටනයකදී මදුරු වගේ දේහය තුලට ගිහින් එයාගේ බඩවැල් පටකවලදී ආපහු කවුරු වෙනවද? කීටයා වෙනවා. පැහැදිලිද? ඔක තමයි කතාව. රයිට්.